හරි පුතේ අයිබෝවන් පයිතගරස් පාඩමේ පුතේ දෙවෙනි කොටස පොඩි වීඩියෝ එකක් වැටෙන්නේ පොඩි වෙලාවත්තේ අපි ඉක්මනට කතා කරමු. හරි මේ මම ගිය සතියේ කියන්නේ කලින් දවසේ කතා කරලා තියෙනවා මේ පයිතගරස් ප්‍රමේය ඊට පස්සේ පුතේ පයිතගරස් ත්‍රික ඊට පස්සේ අපි හොඳ ගණන්ටයක් හදලා තියෙනවා. හරි අද පුතේ කතා කරන්න තියෙන්නේ මම හිතන ටියුට් එකේ ඉස්සලා මාතෘකාව පයිතගරස් චතුස්ක. හරි මාතෘකාවට එන්න පයිතගරස් චතුස්ක. හරි පුතේ මොකක්ද කතාව? සරලව මෙච්චරයි. මම පොඩ්ඩක් මාතෘකාව ඉස්සලාම ලියන්න. මාතෘකාව තමයි පයිතගරස් චතුස්ක පයිතගරස් චතුස්ක. හරි ඔයාලට මෙන්න මේ වගේ මම උදාහරණකින් කතාව පටන් ගන්නවා. පුතේ හිතන්න පැන්සල් පෙට්ටියක් තියෙනවා. හරි ඔන්න ඔය පැන්සල් පෙට්ටියට දාන්න ඕනේ දිගම පැන්සල වගේ ඔයාට හොයන්න තියෙනවා මේ පැන්සලේ දිග. හරි නැත්නම් හිතන්න මේ වගේ කාමරයක් තියෙනවා. මේ කාමරයට දාන්න පුළුවන් දිගම මොකක් හරි හිතන්නකෝ බටයක් වගේ. හරි ඔන්න ඕක අපි හොයන්නේ කොහොමද? එක්සැම්පල් එකකින් මම ඔයාලට කිව්වොත් හිතන්න පුතේ මෙන්න මේ වගේ පැන්සල් පෙට්ටියක් තියෙනවා. හරි හිතන්න මෙන්න මේ වගේ පැන්සල් පෙට්ටියක් තියෙනවා. මෙන්න මේ පැන්සල් පෙට්ටියේ හරි අපිට කියනවා පුතේ මේකට දාන්න පුළුවන් දිගම පැන්සල මොකක්ද කියලා අහනවා. හරි එතකොට මේකට දාන්න පුළුවන් දිගම පැන්සල කියන්නේ පුතා සරලවට තේරෙනවා මෙන්න මේ මුල්ලේ ඉඳන් හරි මෙන්න මේ මුල්ලට තියෙන දුරන වෙන්න ඕනේ. හරි ඕකනේ ඕකට දාන්න පුළුවන් දිගම පැන්සල වෙන්න ඕනේ. ඕකට පුතේ අපි කියනවා මේ මම ඔක පොඩ්ඩක් සංකේතවත් කරන්නම් x කියලා. හරි මේ x කියන්නේ පුතේ සරලව අපිට කියන්න පුළුවන් ප්‍රධාන විකර්ණය. ප්‍රධාන විකර්ණය. එහෙම නැත්නම් පුතේ දිගම විකර්ණය ඔය වගේ වචන තියෙන්න පුළුවන්. දිගම විකර්ණය. හරි දිගම විකර්ණය වගේ ඔහොම තියෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔක හොයන්නේ කොහොමද? හරිම ලේසි. හිතන්න දිග පළල උස තියනවා කියලා හිතන්න පුතේ ABC කියලා මේක. මෙන්න මේ x හොයන්න පුළුවන්. හරිම ලේසි. a වර්ග ධන b වර්ග ධන c වර්ග අරගෙන පුතේ එකතු කරලා වර්ගමූල ගන්නයි තියෙන්නේ. ඔන්න එනවා ඔය කියන x කියන දුර. ලේසි නේද ඒක? හරි. එතකොට කොහොමද ඔන්න ඕක ආවේ කියලා අපි චුට්ටක් බලමු ඊළඟට. කොහොමද මෙන්න මේ ප්‍රකාශනය ආවේ කියලා. හරි. පුතාට මම අඳින්නම් මේ වගේ පොඩි රූපයක් මාත් එක්ක මැද ගන්නකොට යුට් එකේ. අපි අඳිමු මේ වගේ රූපයක්. හරි. හරි. මාත් එක්ක මැද ගන්න පුතේ. හරි. ඔහොම එකක්. ඊට පස්සේ දැන් මේකට අදාළව හරි ඔයාලට තේරෙනවා පොඩි රූපයක් මම පොඩ්ඩක් සම්පූර්ණ කරන්නම් මේ වගේ අර පොඩි කාලේ ඇඳා වගේ මම සම්පූර්ණ කරන්නම්. දැන් මේකට අදාළව පුතේ දැන් මම පොඩ්ඩක් දාන්නම් මෙහෙම A ඊට පස්සේ B C මෙතන D කියලා දාන්නම්. ඊට පස්සේ E F G H කියලා දාන්නම්. හරි. දැන් මම හොයන්න යන්නේ ඔය x කියන කෙනාව. හරි. කොහොමද මෙයාව හොයන්නේ? සරලව පුතේ මම මේ වගේ ලකුණු කරගත්තොත් ඔය කියන x එකපාරින් හොයාගන්න බෑ. මොකද කරන්න වෙන්නේ පුතේ ඔයාලට තේරෙනවා පැහැදිලිව මෙන්න මෙයාව ඉස්සල්ලාම හොයාගන්න වෙනවනේ. මම මේ නිල් පාටින් දාපු කෙනා හොයන්න වෙනවනේ. එයා පුතේ මං y කියලා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ පාට කරන ඍජුකෝණී ත්‍රිකෝණය ගැන හිතලා අපිට ඊළඟ ස්ටෙප් එකෙන් පුළුවන් නේද ඔය කියන x හොයන්න. ඒ කියන්නේ පොඩ්ඩක් මම පාද ටික නම් කරන්නම් නිකමට මෙහෙම. මෙයා දාන්නම් A, මෙයා දාන්නම් B කියලා, මෙයා දාන්නම් C කියලා. හරි. එහෙනම් ඔයාලට ඉස්සෙල්ලාම තේරෙනවා පුතේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය සැලකුවොත් මෙන්න මෙයා සැලකුවොත් හරි අපිට පුළුවන් නේද y ව හොයාගන්න. සරලව ඔයාලට තේරෙනවා මම පොඩ්ඩක් මෙහෙම ලියන්නම් A B C. හරි ඍජුකෝණී ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණය සැලකීමෙන් හරි පුතේ අපිට පුළුවන් ලියන්න කොහොමද y වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය කියලා ලියන්න පුළුවන් පයිතගරස් දැනුමෙන්. හරිනේ. හරි.
ඊට පස්සේ මම පොඩ්ඩක් පුතේ කැමරාව හරවන්න. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේ අපිට යන්න පුළුවන් කොතෙන්ද? ඊළඟ ස්ටෙප් එකේ යන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතලා ACG. ඔන්න මම ආයෙ පාරක් පෙන්නනවා. ACG. මම ලියන්න පොඩි වගන්තියක්. ACG ඍජුකෝණී ත්‍රිකෝණයේ සැලකීමෙන් ඍජුකෝණී ත්‍රිකෝණය සැලකීමෙන්. හරි. මොකද පුතේ වෙන්න ඕනේ? එතකොට x කියලා කියන්නේ කර්ණය නේද? එහෙනම් x වර්ගය සමානයි මෙතන පුතේ අනිත් පාදක වෙන්නේ මොකක්ද? 1y 1c. y වර්ගය ධන c වර්ගය නේද? ඕක දෙක කියලා ගත්තොත් පුතේ අපි දන්නවා y වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය. ඒ කියන්නේ පුතා y වර්ගය වෙනුවට දාන්න පුළුවන් නේද? a වර්ගය ධන b වර්ගය කියන එක. ඔයාලට එක පේනවනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් x වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය කියලා ලස්සනට ලියවෙනවා. එහෙනම් පුතේ x කියලා කියන්නේ වර්ගමූල ලකුණු තුන දාන්න පුළුවන් a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය කියලා. පැහැදිලි නේද? ඔන්න ඔහම තමයි ඒක එන්නේ ප්‍රකාශනය. හරි. අර ටියුට් එකේ පුතේ ඉක්මනට දාගන්න පුංචි වෙලාවක් මන් දෙන්නම්. පොඩි වෙලාවක් දෙන්නම්. ටියුට් එක දාගන්න ඉක්මනට. පටන් ගන්න මෙහෙමයි ටියුට් එකේ. හරිද? දැන් ඔය a වර්ග ධන b වර්ග ධන c වර්ගයේ වර්ගමූලය ලැබෙන විදිහ තමයි මම මේ පෙන්නුවේ. ඒතකොට ආරම්භයක් විදිහට පුතේ අතනින් ඉඳන්ම දාගන්න. හරි. අතනින් ඉඳන්ම දාගන්න. ඔය සයිඩ් එකෙන් පොඩ්ඩක් ඒක ලෝන්නම් දාගන්න. ඔය දිගම පැන්සල වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය කාමරයකට දාන්න පුළුවන් දිගම බටේ වගේ අහන්න පුළුවන්. හරි. ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න. හරි. ඊට පස්සේ පුතේ ප්‍රශ්න දෙකක් තියෙනවා නේද එහා පිටුවේ. හරි. එන්නකෝ එහා පිටුවට. හරි. මම පොඩ්ඩක් බෝඩ් එක මකන්න. හරි. බලන්න ප්‍රශ්න දෙක. තියෙනවා පුතේ මෙහෙම. දිග පළල උස පිළිවෙලින් සෙන්ටිමීටර් 2 සෙන්ටිමීටර් 4 සෙන්ටිමීටර් 6 වන ඝන කාවයක ප්‍රධාන විකර්ණයේ දිග සොයන්න කියලා කියනවා. අන්න අර වගේම කතාවක්. එතකොට ප්‍රශ්නාංක 1 නේ ඔය. ප්‍රශ්නාංක 1 වෙනවා නේද? හරි. කියන පුතේ මම ඔය ප්‍රධාන විකර්ණය කියලානේ අහන්නේ. එහෙනම් ප්‍රධාන විකර්ණය අපිට ගන්න පුළුවන් සරල වෙහනම් a වර්ග ධන b වර්ග ධන c වර්ග වල මොකෙන්ද වර්ගමූලයෙන් ගන්න පුළුවන්. දැන් ආදේශයක් කරන්න. ඒ කියන්නේ කීයද? 2යි. 2 වර්ගය ධන 4 වර්ගය ධන 6 වර්ගය වර්ගමූලය ගන්න. 4යි 16යි 36යි. හරි. එතකොට 56 වර්ගමූලය තමයි ගන්න තියෙන්නේ. 56 වර්ගමූලය ඉක්මනට කැල්ලකින් ගමු. 56 වර්ගමූලය. හරි. 56 වර්ගමූලය පුතේ එනවා 7.48 කියලා. 7.48යි සෙන්ටිමීටර් කියලා උත්තරයක් අපිට හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය ඒකත් ඔය වගේම එකක් තියෙන බලන්න ලේසි. ඒකෙත් පුතේ අහන්නේ ප්‍රධාන විකර්ණයමයි. ප්‍රධාන විකර්ණය පුතේ මම x කියලා ගන්නම්. හරි. එහෙනම් එතනත් වෙන්න ඕන අර දෙයම තමයිනේ. හරි. a වර්ග ධන b වර්ග ධන c වර්ග. හරි. පුතේ වර්ගමූලය ගන්න ඕනේ. එතකොට මේකෙදි සෙන්ටිමීටර් මීටර් මිලිමීටර් ඔන්න බලන්න අගයන් තුන. මම පොඩ්ඩක් මෙතනින් ලියා ගන්නම්. සෙන්ටිමීටර 20 තියෙනවා. ඊට පස්සේ පුතේ 0.4යි මීටර් තියෙන 0.4යි මීටර් කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා 150යි මිලිමීටර් කියලා. 150යි මිලිමීටර් කියලා තියෙනවා. අපි කොහොමද මෙන්න මේ දේවල් ටික පුතේ එකම ඒකකයකට හදාගන්නේ? මම පුතේ මේ ඔක්කොම සෙන්ටිමීටර කරන්න. කෙනෙකුට ඕන නම් මීටර කරන්නත් පුළුවන්, කෙනෙකුට ඕන නම් මිලිමීටර කරන්නත් පුළුවන්. මම කරන්නම් පුතා සෙන්ටිමීටර. එහෙනම් මෙයා සෙන්ටිමීටර 20මනේ. හරි. ඔයා දන්නවා මීටර් ගාණක් සෙන්ටිමීටර කරනවා කියන්නේ පුතේ 100න් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා කීයද? 40යි. මොනවද?
සෙන්ටිමීටර්. මිලිමීටර් ගානක් සෙන්ටිමීටර් කරනවා කියන 10න් බෙදෙන්න ඕනේ. එහෙනම් මෙයා කීයද? 15යි සෙන්ටිමීටර්. හරි. දැන් පුළුවන් සුළු කිරීම කරන්න. 20 වර්ගය ධන 40 වර්ගය ධන 15 වර්ගය. ඒ ටික එකතු කරලා පුතේ වර්ගමූලය ගන්න ඕනේ. හරි. එකපාරම කැල්ලකින් ගහමු. හරි. එකපාරම කැල්ලකින් ගහමු. 20 වර්ගය ධන ඊට පස්සේ 40 වර්ගය 40 වර්ගය ධන ඊට පස්සේ පුතේ 15 වර්ගය. වල වර්ගමූලය 47.17යි. 47.17යි මොනවද? සෙන්ටිමීටර. තේරුණා නේද? හරි. දැන් හදාගන්න පුංචි ගණන් දෙකක්. පුංචි ගණන් දෙකක්. හරි. හරි. ඊට පස්සේ පුතේ තියෙනවා පයිතගරස් ප්‍රමේයයේ විලෝමය. දැන් පයිතගරස් ප්‍රමේය ගැන අදහසක් තියෙනවානේ. ඒතර විලෝමය කියන්නේ මොකද්ද? සරලව පුතේ හිතන්නකෝ ABC පාද සහිත හරි ත්‍රිකෝණයක් තියෙනවා. හරි. ඔය ත්‍රිකෝණයේ පුතේ සරලව හිතන්න ඔයා දන්නවා A වර්ග ධන B වර්ග සමානයි C වර්ග. ඕකන අපි සරලව කතා කරේ පයිතගරස් ප්‍රමේය. හරි. එතකොට A වර්ග ධන B වර්ග ධන C වර්ග වෙනවා නම් පුතේ මේ ත්‍රිකෝණයේ පාද තුනේ අගයන් අපි කියනවා හරි ඒ ත්‍රිකෝණයේ පුතා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. ඒත් එක්කම අපි කියනවා පුතේ C කියන පාදයට ඉස්සරහින් තියෙන කෝණය ඍජුකෝණයක් වෙනවා කියලා. ඔන්න ඕක තමයි සරලව පයිතගරස් ප්‍රමේයයේ විලෝමය කියලා කියන්නේ. ඕක පුතේ තියෙනවා චුට්ටක් highlight කරගන්න. ABC පුතේ simple ලකුණු දාගන්න. ABC යන අගයන් තුනක් A වර්ග ධන B වර්ග සමානයි C වර්ග පරිදි වේ නම් ABC දිග මිනුම් සහිත පාදති ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වන අතර C දිග මිනුම සහිත පාදයට සම්මුඛ කෝණය ඍජුකෝණයක් වේ කියලා කියනවා. හරි හරි. පහලින් චුට්ටක් මෙහෙමත් ලියන්න. චුට්ට තරුවක් දාලා ලියන්න. ත්‍රිකෝණයක 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 පාද ත්‍රිකෝණයක පාද පාද පයිතගරස් ප්‍රමේය තෘප්ත කරන්නේ නම් ත්‍රිකෝණයක පාද පයිතගරස් ප්‍රමේය තෘප්ත කරන්නේ නම් පයිතගරස් ප්‍රමේය තෘප්ත කරන්නේ නම් එම ත්‍රිකෝණය එම ත්‍රිකෝණය එම ත්‍රිකෝණය එම ත්‍රිකෝණය ඍජුකෝණික ත්‍රිකෝණයක් එම ත්‍රිකෝණය ඍජුකෝණික ත්‍රිකෝණයක් බව පයිතගරස් ප්‍රමේයයේ විලෝමයෙන් අදහස් කෙරේ. පයිතගරස් ප්‍රමේයයේ විලෝමයෙන් අදහස් කෙරේ. පයිතගරස් ප්‍රමේයයේ විලෝමයෙන් අදහස් කෙරේ. විලෝමයෙන් අදහස් කෙරේ. පයිතගරස් ප්‍රමේයයේ විලෝමයෙන් අදහස් කෙරේ. අදහස් කෙරේ. හරි හරි. පුතේ ඊට පස්සේ ඔතන දැනුමට කියලා පොඩි දේවල් ටිකක් දාගන්න. දැන් එතකොට ඔයා දන්නවා සරලව පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. හරි. මේ වගේ ත්‍රිකෝණයක් ගැන හිතන්න. මෙතන කෝණය හිතන්නකෝ θ කියලා මම ගන්නම්. θ 90 වෙලාව. θ අංශක 90 විට. සරලව අපි දන්නවා පුතේ දැනුමට කියලා පොඩ්ඩක් මේ ටික දාගන්න. මම මෙයා A B C කියලා ගන්නම්. ඒතර මේ වගේ වෙලාවක පුතාලා දන්නවා සරලව A වර්ග ධන B වර්ග සමාන වෙනවා මොකේටද? කර්ණයේ වර්ගයට. ඒක දන්නවා. A වර්ග ධන B වර්ග සමාන නම් මොකේටද? කර්ණයේ වර්ගයට. හිතන්නකෝ පුතේ θ හරි 90ට වඩා වැඩි වෙලාවක් මහා කෝණයක් තියෙන වෙලාවක් හිතන්නකෝ. හරි. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගැන හිතන්න. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගැන හිතන්න. ඔව් ඔය වගේ එකක්. හරි. θ දැන් 90ට වඩා වැඩි. හිතන්න මෙයා A, මෙයා B, මෙයා C කියලා. පුතේ මතක තියාගන්න මේ වගේ වෙලාවක C වර්ගය
වැඩි පුතේ A වර්ගය ධන B වර්ගයට වඩා. ඕකත් මතක තියාගන්න. ඊට පස්සේ හිතන්නකෝ මෙන්න මේ කෝණේ පුතේ 90ට වඩා කුඩා විට සුළු කෝණ තියෙන වෙලාවට සුළු කෝණි ත්‍රිකෝණයක්. මෙන්න මේ වගේ වෙලාවක. හරි? මෙයා A, මෙයා B, මෙයා C කියලා හිතුවොත් හරි? පුතේ C වර්ගයේ කුඩායි. ඒ කියන්නේ නැත්තම් සරලම කතාව කිව්වොත් A වර්ගයේ ධන B වර්ගයේ එකතුව විශාලයි C වර්ගයට වඩා. හරි? මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්. මම පොඩ්ඩක් කැමරාව හරවන්න. ඔය ටිකත් පුතේ දැනුමට කියලා චුට්ටක් ඔතෙන්න දාගන්න. දැනුමට කියලා පොඩ්ඩක් දාගන්න. හරි? හරි. හරි. ඉක්මනට දාගන්න. හරි නේද? හරි. වීඩියෝ එක චුට්ටක් නවත්තලා හරි ලියන්න. දැම්මේ නැත්තම් හරි? හරි. 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 එතකොට පුතේ මේ පාඩමේ තියරි ඉවරයි. තව එක මාතෘකාවක් ඉස්සරහ තියෙන එක අයින් කරන්න. ඒක ඔයාලගේ සිලබස් එකට අදාළ නැහැ. එතකොට මේ ඔච්චරයි පාඩම. පොඩි මාතෘකා ටිකක් තියෙන්නේ. ලොකු වෙලාවක් අදින්න ඕනද? නෑ පොඩි පාඩමක් ඇත්තටම පුතේ. එතකොට පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද? ඊට පස්සේ පුතේ පයිතගරස් ත්‍රික කියන්නේ මොනවද? හරි. ඊට පස්සේ අපි කතා කරා ආකිමිඩිස් සර්පිලය ගැන කතා කරා. ඊට පස්සේ චතුස්ක ගැන කතා කරා. අවසානයේ විලෝමය ගැන කතා කරා. ඔච්චරයි ඉතින් සමරිය. හරි. ඔය පහ පුළුවන් නම් මේ පාඩමේ තියරි පුළුවන්. හැබැයි ගණන් ටිකක් ඉතින් හදන්න ඕනේ. අද මම මේ වීඩියෝ එකෙන් හදනා පුතේ පාස් පේපර් ගණන් කිහිපයක් ඇවිත් තියෙනවා. ඒ ටික හදලා මේ වීඩියෝ එක මම ඉවර කරනවා. ඊට පස්සේ තව ගණන් ටිකක් තියෙනවා. අවසානට මම ටියුට් එකේ දාලා මේ ඔයාලගේ අර කුවෙක්ෂන් බැංක් එකේ තියෙන ගණන් ටික දාලා තියෙනවා. ඒ ටික හොඳයි. අපි ඒ ටිකත් අවසානට එකලා හදමු. හරි. එන්න පුතේ පාස් පේපර් ප්‍රශ්නාංක 1 තියෙනවා. පාදයක දිග මීටර් 20ක් වන ත්‍රිකෝණාකාර පාලමක ඇති ගොඩනැගිල්ලක අත්තිවාරම් කැපීම සඳහා ලණු වැද ඇත කියලා කියනවා. මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ලණු වැද ඇති ත්‍රිකෝණයේ එක් ශීර්ෂයක සිට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ඇති දුර මානින ලදි කියලා කියනවා. මෙම ලණු ඇද ඇති ත්‍රිකෝණය නිවැරදි නම් එම මනින ලද දුර විය හැක්කේ කියලා අපෙන් අහනවා. එතකොට මෙන්න මේ වගේ සම්පාද ත්‍රිකෝණයක් ගැන තමයි රූපේ තියෙන්නේ. හරිද? හරි. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා. කොයි වගේද? මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. මෙයා 20යි කියනවා. මෙයත් 20යි කියලා කියනවා. මෙයත් 20යි කියලා කියනවා. අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ මෙන්න මේ දුර හොයලා දෙන්න කියලා. හරි? හරි. ඔයා දන්නවා මේ වගේ ශීර්ෂයක ඉඳන් ඉදිරි පාදයට මේ වගේ පුතේ ලම්බකයක් නිර්මාණය කරොත් මේ පාදය මොකද වෙන්නේ පුතේ? සමච්ඡේදනය වෙනවා. එතකොට මෙන්න මේ එක පළුවක් ගැන හිතුවොත් සරලව හරි මම මේක මේ පයිතගරස් දැනුමෙන් හදන්නේ ත්‍රිකෝණමිති දැනුමෙන් හදන්නත් පුළුවන්. හරි? හරි. එතකොට මෙයා වෙන්නේ 10යි කියලා ඔයාලට පේනවා. මෙයා වෙන්නේ කීයද? 20යි කියලා ඔයාලට පේනවා. මේ කෝණය ගැන අදහසකුත් තියෙනවා ඉතින් 60යි කියලා. ඇයි එහෙම කියන්නේ? සම්පාද ත්‍රිකෝණයක් කියනවා. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත වලින් හදන්නත් පුළුවන් පුතේ මේ H කියන කෙනා. පයිතගරස් වලින් හදන්නත් පුළුවන්. මම මේ පාඩමට ගැලපෙන්න පයිතගරස් වලින් හදන්න. එතකොට මොකද වෙන්න ඕනේ? සරලයි 20 වර්ගය සමානයි පුතේ රචනා ගානක් නම් පොඩි වගන්තියක් ලියන්න අනිවාර්යෙන්. 20 වර්ගය සමානයි 10 වර්ගය ධන h වර්ගය කියලා ගන්න පුළුවන්. 20 වර්ගය පුතේ කීයද? 400යි. 10 වර්ගය 100යි. h වර්ගය. එතකොට මොකද වෙන්න ඕනේ? 400න් 100ක් අඩු වෙන්න ඕනේ. h වර්ගය සරලව පුතේ h වර්ගය කියන්නේ එතකොට 300 කියලා ඔහම ලියන්න පුළුවන් නේ. මම මෙතනින් පොඩ්ඩක් සුළු කිරීම කරන්නම්. හරි. එතකොට h කියලා කියන්නේ පුතේ 300 වර්ගමූලය ගන්න ඕනේ සරලව. අපිට මෙයා ලියන්න පුළුවන් 100 ගුණ කිරීම 3 කියලා. හරි. එතකොට මේක ලියන්න පුළුවන් මූල 100 ගුණ කිරීම මූල 3 කියලා. මෙතන පුතේ සරලව ගන්න පුළුවන් 10යි 100 වර්ගමූලය. එහෙනම් 10යි මූල 3යි කියලා ගන්න පුළුවන් උත්තරයක් මේට. මම මේ පොඩි ස්ටෙප් එක පවා ලිව්වා. ඉතින් ඔයාලට හුරු වෙන්න. හරි. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නාංක 2
මෙන්න මේ වගේ රූපයක් තියෙනවා. මම රූපය අඳින්නම් පොඩ්ඩක් වෙන පාටකින්. රූපයක්. මෙහෙම එකක් තියෙනවා. දෙක. හරි. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ආයෙ මෙතනින් මෙහාට එනවානේ. ආයෙච්චර දුර එන්නේ නැහැ. මගින් නවතිනවා. මෙන්න මේ හරියට එනවා. ඔහොම තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ මේකේ තියෙනවා මෙන්න මේ AB කියලා තැන් දෙක කෙටිම දුර තමයි හොයන්න කියන්නේ. මෙන්න මේ දුර තමයි ඇත්තටම අපිට හොයන්න කියලා කියන්නේ. හරි. එතකොට මේකේ දත්ත තියෙනවා මෙහෙම. 2 මෙතන 2 කිලෝමීටර්ලු මෙතනත් 2 කිලෝමීටර්ලු මෙයා 1 කිලෝමීටර් මෙයා 2 කිලෝමීටර් මෙයා 3ද මන්ද. ඔව් එයා 3යි මෙයා 1යි. 3 කිලෝමීටර මෙයා 1 කිලෝමීටර්. මේ හැමතැනකම ඍජු කෝණ කියලා පෙන්නලා තියෙනවා. හරි. දැන් කොහොමද පුතේ මේක හදන්නේ? කොහොමද මේක හදන්නේ? සරලව අපිට පුළුවන් නේද මෙතන මෙන්න මේ ත්‍රිකෝණය ඔයාට පේන්න ඕනේ. මෙන්න මේ ත්‍රිකෝණය ඔයාට පේන්න ඕනේ. තේරුණාද? ඔය ත්‍රිකෝණයට අදාළව ඔයා මොකද කරන්න ඕනේ? ඒ පාදවල දිගවල් හොයාගන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට 2යි නම් මෙතන ඉඳන් මෙතෙන්ටත් 2යි නම් හරි. මෙතන ඉඳන් මෙතෙන්ට 1යි නම් පුතේ මේ දුර වෙන්න ඕනේ කීයද? මේ දුර වෙන්න ඕනේ 1යි නේද? එහෙනම් 1යි 2යි මෙතන කීයක් දෙන්නේ? 3යි කියලා එනවා. තේරුණානේ? මේ දුර 2යි නම් මේ දුර එකක් නේ වෙන්න ඕනේ මෙතනත් 1 හින්දා මේ ඔක්කොම 2 හින්දා. හරි. මෙයත් ඒ වගේනේ. මෙතෙන් ඉඳන් මෙතෙන් 3 නම් මෙතෙන් ඉඳන් මෙතෙන් 2 නම් මේ දුර 1යි නම් මේ දුර වෙන්න ඕනේ කීයද? එහෙනම් 1යි නේ ඉතින් වෙන්න ඕනේ. එහෙනම් ඔක්කොම 3යි 1යි 4යි. මේ දුර 4යි. හරි. අපිට පුතේ පුළුවන් දැන් පයිතගරස් දාන්න මේ ත්‍රිකෝණය පොඩ්ඩක් ගන්න ඔය විදියට. හරි. එතකොට මෙයා 3යි මෙයා 4යි. අහන්නේ මේ AB කියන දුරනේ අහන්නේ ඉතින්. හරි. ඉතින් පුතේ හදන්න දෙයක් නැහැ ඉතින්. ඔයා මේ වෙද්දිත් දන්නවා පයිතගරස් ත්‍රික දැනුම නේද? එහෙනම් මෙයා කීයද? 5යි. 3 4 5 කියන්නේ ඔයා දන්නවා අපි කතා කරන සරලතම පයිතගරස් ත්‍රිකය. 3 4 5. ඕන්නම් පයිතගරස් දාන්න පුළුවන් කොහමද? 3 වර්ගය ධන 4 වර්ගය සමානයි AB ගේ වර්ගය. ඉතින් සරලව එන්නේ අවසානයේ AB කියලා පුතේ 5 තමයි ඉතින් එන්නේ කිලෝමීටර්. හරි දාලා බලන්න කියලා. එසේනේ. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නාංක 3. ඒකත් හදන්නම් ඉඩ දිනවා වගේ මෙතන හදන්න නේද? හරි ප්‍රශ්නාංක 3. රූපයක් චුට්ටක් හඳින්නම් ප්‍රශ්නාංක 3ට. මෙන්න මේ වගේ රවුමක් තියෙනවා. ඒකල මේ වගේ ඔහම තියෙනවා. මෙන්න මේ තැන්වල කොඩි ගහනවා කියලා කියන්නේ පුතා. කොඩි ගහනවා. කොඩි. හරි. ඒකල අපෙන් අහනවා දැන් මේකට අදාළව අරය කියනවා කීයද? අරය 50යිලු. අරය කීයද කියන්නේ? මේ අරය ඒතර අරය 50යි. ඒතර මෙයත් 50යිනේ. එහෙනම් මෙයත් 50ක් වෙන්න ඕනේ. මෙයත් 50ක් වෙන්න ඕනේ. ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද? ප්‍රශ්නෙන් අහන්නේ මෙන්න මේ කොඩි. මේ තියෙන කොඩි. හරි. මේ හයි කරලා තියෙන කොඩි කියලා හිතන්න කොඩි තියෙන්නේ. හරි. කොඩි මම තියෙනවා කොඩි. හරි. මෙන්න මේ කොඩි දෙකක් අතර තියෙන කෙටිම දුර අහන්නේ. හරි. එතනත් පුතේ ඉතින් පයිතගරස් නේ නිකම්ම තියෙන්නේ. ඔයාට මං කියලා දීපු දැනුම් පොඩ්ඩක් මතක් කරගන්න. මේ වගේ සමදෙවිපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් තිබ්බොත් මොකක්ද ඔයා කරන්නේ? මෙයා 2යි මෙයා 2යි තිබ්බොත් ආයේ පයිතගරස් දාන්න ඕනේ MCQ වල නෑ. මෙයා 2යි මුල් 2යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මම පොඩ්ඩක් කැමරාව පුතේ හරවලා ඉන්නවා. ඊට පස්සේ හිතන්න තියෙනවා කියලා මේ වගේ මෙයා ඔහොම තියෙනවා 4යි මෙයා 4යි ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙයා කීයද එහෙනම් 4යි මූල 2යි කියලා දන්නවා. ඊට පස්සේ හිතන්නකෝ තියෙනවා මේ වගේ මෙයා 15යි මෙයා 15යි. මෙයා කීයද එහෙනම් 15යි මූල 2යි. හරි. එහෙනම් පුතේ ඉතින් මෙයා 50යි මෙයා 50යි නම් පයිතගරස් දාන්න ඕනද? පයිතගරස් දාන්න දෙයක් නැහැ. MCQ එකක් නේ. ඉක්මනින් හදන්න පුළුවන්. එතකොට පුතේ සරලව මෙයා 50යි මෙයා 50යි නම් තප්පර 2යි MCQ එක යන්නේ 50යි මූල 2යි. තේරුණානේ? හරි 50යි මූල 2යි මොන වගේන්ද යන්නේ? මීටර වලින් යන්නේ. හරි මීටර්. හරි ඕක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 5 බලන්න මොකක්ද කියන්නේ කියලා. සෝරි 4 නේද? 4. මෙන්න මේ වගේ හදාගත්ත කේතුවක් තියෙනවා. ඒතර කේතුවක් හදාගන්න පුතේ පතරම වෙන්නේ මොකක්ද? කේතුවක් හදාගන්න පතරම වෙන්නේ පුතේ මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක්.
මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින් තමයි පුතේ ඔය පොඩි කාලේ වාට ඔය නත්තල් තොප්පියක් එම හදලා දුන්නා. කේතුවක් වගේ තියෙන. කොහොමද ඒක හදාගත්තේ? මෙන්න මෙතනිමුයි අල්ලලා ඔහම ඇදපු ගමන් උලක් ගිහිලා ලස්සන තොප්පියක් වගේ හැදෙනවා. එහෙමනේ වෙන්නේ. එතකොට මේකේ කියනවා මෙන්න මේ AOB දත්ත කිහිපයක් තියෙනවා. AOB කියලා තියෙනවා. මෙන්න මේ දුර තියෙනවා පුතේ සෙන්ටිමීටර 10යි කියලා. මෙන්න මේ දුර තියෙනවා සෙන්ටිමීටර 10යි කියලා. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අර හදාගත්ත කේතුවේ අරයක් පෙන්ලා තියෙනවා. හදාගත්ත කේතුවේ අරයක් පෙන්ලා තියෙනවා. හදාගත්ත කේතුවේ අරයක් පෙන්ලා තියෙනවා. ඒක පුතේ 6යි කියලා කියනවා. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ ළමයි මෙන්න මේ පතරමේ අරයක් තියෙනවනේ. මෙන්න මේ පතරමේ අරය පුතා කේතුවේ මොකක්ද වෙන්නේ? ඇලවුස වෙනවා. මෙන්න මේ අරය පුතේ මේක අපි ඇලවුස L කියලා ගත්තොත් හරි මෙන්න මේ R සමානයි මොකේද පුතේ L ට. හරි මම මේකේ වෙනසක් පෙන්නුවේ කැපිටල් R දාලා හරි. එහෙම වෙන්නේ ඇයි? අර ඇදලා සෙට් කරපු ගමන් ඇල දාරට හිටින්න පුතේ මෙන්න මේ දැන් හිතනකො සරලව මේක අපි ගම් ගාලා අලවනවා කියලා. එතකොට මෙයා මත මෙයානේ අලවන්නේ. ඒක තමයි පුතේ ඇල උස වෙන්නේ. මෙහෙම හිටින්නේ. එතකොට එහෙනම් පුතේ මෙයා කීයද එහෙනම්? මෙයා 10යි සෙන්ටිමීටර. හරි. අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? ඊළඟට අහනවා මෙන්න මේ උස. ඉතින් පයිතගරස් දාන්න. ත්‍රිකයක් 6 8 10 ත්‍රිකයක්. හරි. එහෙනම් h කියලා කියන්න පුතේ 8යි කියලා නිකම්ම කියන්න පුළුවන්. ත්‍රිකයක්නේ. මොකද්ද ත්‍රිකය? 6 8 10. 6 8 10. ඕනනම් හදලා පෙන්වන්නත් පුළුවන් කොහමද 10 වර්ගය සමානයි 6 වර්ගය ධන h වර්ගය. 10 වර්ගය කීයද 100යි 6 වර්ගය කීයද 36යි. ඊට පස්සේ පුතේ h වර්ගය කියලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ h කියලා කියන්නේ 100න් 36ක් අඩු වෙන්න ඕනේ. එතකොට කීයද 64යි. එහෙනම් මෙතනම වර්ගමූල වැටෙන්න ඕනේනේ. එහෙනම් 64 වර්ගමූලය කියන්නේ පුතේ 8යි සෙන්ටිමීටර් කියලා ගන්න පුළුවන්. ඕක තමයි ප්‍රශ්නාංක 4. හරි. හරි. ඊට පස්සේ 5 මම මේ පැත්තෙන් හදන්නම්. හරි. පුතේ පහත් ලේසි නේද? මෙන්න මේ වගේ පිරමීඩයක් තියෙනවා. කොයි වගේද? එන්න ඇදලා පෙන්නන්න. හරි. මෙන්න මේ වගේ පුතේ පිරමීඩයක් නේ ඇදලා තියෙන්නේ. මෙන්න මේ වගේ පිරමීඩයක් තියෙනවා. එතකොට ඒකේ මේ පතුලේ පැත්තක දිග පුතේ 200 කීයද මේ තියෙන්නේ? 30 230යි කියලා කියනවා. මෙන්න මේ ඇල උස තියෙනවා පුතේ 273යි. මෙයා 273යි. අපෙන් අහනවා උස. ඉතින් පුතාලට තේරෙනවනේ. හරි. එතකොට මේක මම ඔය වගේ පොඩ්ඩක් කොහම ඇදගත්තොත් හරි. සරලව ඔයාලට තේරෙනවා දැන් ඔය ශීර්ෂයේ ඉඳන් පුතේ අපි ඍජුස ගත්තොත් හරි. ඔයාලට තේරෙන්න ඕනේ සරලව මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතුවොත් මේ ත්‍රිකෝණයට පයිතගරස් දැම්මනම් හරිනේ. මෙයා h කියලා. එතකොට ඔය ත්‍රිකෝණේ පුතේ ඔය නිල් පාට ත්‍රිකෝණය මං එළියට ගත්තොත් හරි මෙයා 273ම තමයි. මෙයා පුතේ 230 නෙවෙයි කීයද වෙන්න ඕනේ? එයාගෙන් භාගයක් වෙන්න ඕනේ 115යි. මෙයාව හොයන්නයි තියෙන්නේ. ලේසිනේ. හරි සරලව මම හදාන්න ප්‍රශ්නාංක ටියුට් එකේ පාස් පේපර් 5 පස්වෙනි ප්‍රශ්නේ. මේකෙන් ප්‍රශ්න ගොඩක් එන්නේ නැහැ මේ පාඩමෙන් පුතේ. ඉඳලා හිටලා ප්‍රශ්නයක් එන්නේ MCQ එකක් හරි. එතකොට 273 වර්ගය සමානයි 115 වර්ගය ධන h වර්ගය. හරි ඉක්මනට හදලා දාන්න කැල්ලගේ. හරි. ඕක ඉතින් මෙහෙම කරන්න පුළුවන් නේද? එහෙනම් පුතේ h වර්ගය කියන්නේ මොකක්ද? මෙයා මෙහාට ගියොත් 273 වර්ගය රින 115 වර්ගයනේ. ඉතින් සමාන ලකුණ පුතේ දෙපැත්ත මාරු කරලා ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? 273 වර්ගයෙන් අඩු කරන්න 115 වර්ගය. h ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? වර්ගමූලය ගන්න. ඔහොම එකපාරෙම ලියලා පුතේ කැල්ලකින් සුළු කරන්න. ආයේ වෙලාව ගන්න ඕනේ නෑ. එක්සෑම් එකේ කැල්ලක් කරන්න දෙනවනේ. එහෙනම් 273 වර්ගයෙන් අඩු කරන්න ඕනේ 115 වර්ගය 115 වර්ගය. හරි. 247.6යි බිඳුවක් වගේ එනවා. 247.6යි බිඳුවයි වගේ උත්තරයක් එනවා. බලන්න ඒ ආසන්න උත්තරයක් ඇති. 247
8 කියලා වටේලා තියෙනවා. ඒක ගන්න පුතා. ඊට පස්සේ 6 ප්‍රශ්නාංක 6 බලන්න හදන්න දෙයක් තියෙනවද? ඔයාලගේ පාස් පේ ප්‍රශ්නයක් පුතේ හරි. මෙතන තියෙනවා පුතේ 3 මෙයා තියෙනවා 4 මෙන්න මෙයා අහලා තියෙනවා. කියන්න කීයද? x කියන්නේ සරල වාට තේරෙනවා පුතේ 5යි කියලා. අනේ x කියන්නේ කීයද? සරල වාට තේරෙනවා 5යි පයිතගරස් දාන්න. ඒක ලේසි ප්‍රශ්නයක්. 3 4 5 කියන්නේ ත්‍රිකයක් කියලා ඕනනම් ලියන්න. හරි. හරි. ඔය ටික තමයි පුතේ තියෙන්නේ පාස් පේ ප්‍රශ්න. හරි ඊට පස්සේ තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකත් මම කතා කරන්නම්. ඒ ටික ටිකක් හොඳයි. ඒ ටික හදලා තියන්න. එතකොට මේ පාඩමේ තියරි පුතේ උතරින් ඉවරයි. පොඩි පාඩමක් එම ගොඩාක් ඇදලා දින්න අවශ්‍ය පාඩමක් නෙවෙයි. හරි. හරි. එහෙනම් අයිබෝන්